මේ අපි දකින අලි ඇඳුමේ ප්‍රධානම නිර්මාණ ශිල්පියෙක් ඉන්නවා අතීතේ නම් පැරණිතම නිර්මාණ ශිල්පියෙක් ඉන්නවා කේසී තදානි මහත්මයා. අද ඌ අප අතර නැහැ. නමුත් ඒ කලාව ඒ විදිහටම කරගෙන යන ඔහුගේ පුතා අපිත් එක්ක අද ඉන්නවා අශෝක තදානි මහත්මයා. පොඩ්ඩක් කියන්නකෝ ඒ ඉතිහාසය ගැන මේ පෙරහැරට සම්බන්ධ වුණ විදිය ගැන. එක තාත්තා පටන් ගත්තේ. තාත්තට තිබුණා පොඩි ඉන්දියන් ආభాෂයක්. ඉතින් ඒකයි එයා බැලුවා ඒ ඉන්දියන් ආభాෂය කොහොමද ලංකාවට ගෙනල්ලා අලියඳුම් වලට ඔය ගේන විදිහ. ඊට පස්සේ එයා ඔය ගැන පොඩ්ඩක් එක්ස්පෙරිමන්ට් කර කර ඉඳලා තමයි එයා හිතුවේ ඉස්සරහට අලියඳුම්ට දාන්නේ අර දෙපැත්තෙන් දාලා ලණුනේ දාන්නේ. ඒකෙන් අයින් වෙලා කොහොමද පෙට්ටියක් විතර ඇඳුම හදලා අලියට දාපුවාම අලියට අපහසුයක් නොවෙන්න ඒ සීක්වෙන්ස් ආభాෂය ගෙනල්ලා කොහොමද කරගෙන පටන් ගත්තේ. තාත්තා පටන් ගත්තේ මම හිතන්නේ 1955 විතර. ඒ ඉස්ලාම ඊට පස්සේ තාත්තා අලියඳුමක් හදලා මාලිගාවට දුන්නා. ඊට පස්සේ එදා ඒ පටන් ගත්ත එක ඒ විදිහටම අපි දැන් කරගෙන ඇවිල්ලා තියෙනවා. අපි කරන්න බලන්නේ පුළුවන් තරම් ලංකාවේ සංස්කෘතියක් තියාගෙන මේ අර ඉන්දියාවේ තියෙන අර සීක්වෙන්ස් කලාව ගෙනල්ලා වෙලා දෙක එකතු කරලා කරන තමයි මේ අයිඩියා එක තියෙන්නේ. ඒතර වසර 60ක විතර ඉතිහාසයක් තියෙනවා. අවුරුදු 60ක් විතර වෙනවා. 55 පටන් ගත්තේ. ඒකේ පටන් ගත්ත එක අපි දිගටම අද කරගෙන ඇවිල්ලා තියෙනවා. ඒතකොට මේ තියෙන මේ පාර මේ අවසන් මහා පෙරහැර කරන එක. ඉතින් මේ කරන්නේ තුසිත විජේසිංහ මහත්තයා තමයි කරන්නේ. දැන් එයාගේ තාත්තගේ අවුරුදු 30 ගානක සම්බන්ධයක් තිබිලා තියෙනවා. හැම අවුරුද්දෙම ඒ කියන්නේ එයා තාත්තට කියනවා මේක හදලා දෙන්න කියලා අන්තිම රන්දෝලි පෙරහැරට. ඉතින් තාත්තා ඒක පුළුවන් තරම් නිහතමානීව කරනවා. ඌටි කාලෙත් මතක ඇතිනේ මේවා ඉහින් ඇති. එතකොට ඒ වගේ දේවල් වලදී මේ මිනුම් ගන්න විදි තාත්තා මේ ගැන පොඩි තාත්තට තිබුණා මේ විශේෂ හැකියාවක්. තාත්තට පුළුවන් අලියෙක් දිහා බලපුවාම අලියගේ සාමාන්‍ය උස ගත්තොත් තාත්තට ඊට පස්සේ මෙෂර්මන්ට්ස් ගන්න ඕනේ නැහැ අලියගේ. එකම එක දේ බලන්නේ S2 අතර තියෙන පරතරය බලනවා. එතනින් එහාට ඒ ඇඳුම යට එහෙම්ම කිරීමේ හැකියාවක් තිබුණා. එයාට ඒ තිබ්බ ස්පෙෂල් ටැලන්ට් එක තමයි යාවක ප්‍රගුණ කරගෙන ඉස්සරහට ආවේ. ඉතින් මේ එයාට සාමාන්‍ය අලියගේ නමක් කිව්වොත් උස කිව්වොත් එයා මෙෂර්මන්ට්ස් ටික හරියට දන්නවා. ඉතින් එයා ඊට පස්සේ කරේ මොකද්ද අපිට බ්ලොක්ස් ටික හදලා ගිහිල්ලා දීලා තියෙනවා. අපි ඉතින් මේ බ්ලොක්ස් ටික යූස් කරගෙන දැන් අපි ඉස්සරහට කරගෙන යනවා. අම්මා ඉන්නවා, මගේ වයිෆුත් ඉන්නවා. මහන්ඩ මේ සීක්වෙන්ස් කරන්න වෙනම කට්ටියක් ඉන්නවා. කරලා වෙලා අපි අන්තිමට ඇසෙම්බල් කරලා බාර දෙනවා. අපි සාමාන්‍යයෙන් කරන්නේ වයිෆ් පොඩක් එක්ස්පෙරිමන්ට් කරනවා මොන වගේ මොස්තරද මල්ද වගේ යන්න ඕනේ කියන දේ. එයා මොකද කරන්නේ කැන්ඩියෙන් වලින් ආපු ආර්ට් ටික අරගෙන ඉවරලා ඒ දේවාල වලට හරියන ඒ දෙවි රූප අරගෙනයි කැන්ඩියෙන් ආభాෂය අරගෙන මාලිගාවට යදාල දන්ත කුමරු සහ මල් ටික යූස් කරලා තමයි අපි කරන්නේ. එක දැන් ඉන්නවා කේසී තදානි මහත්මයාගේ දයාබර බිරිඳ. මතකෙට එනවා ඇතිනේ මහත්තයා මේක ඒ කාලේ නම් කරපු විදිය. චුට්ටක් කියන්නකො මහත්තයා කොච්චර කැමැත්තෙන්ද මේ වැඩේ කරන්න කියන එක. මා ඇත්තටම කියන්නේ අපි Hindu ආගම ඒ වුණාට මහත්තයට Hindu ආගම කිසි දෙයක් දන්නේ නැහැ. එයා බුද්ධ ආගමගේ හාමුදුරුවෝ තමයි ආශ්‍රය කරේ. හරියට මාලිගාවට ආශ්‍රය කරා. එතකොට එයාට පුදුම ආගමට පුදුම ලැබි. එතකොට තමයි එයා මේ ඉස්සලා අලියඳු මහන් අරන් යන්නේ ඒක අලියට දාලා යන්නේ ඒක එයාට අල්ලන්නේ මෙහෙම අලියට පාසුයි පිටිපස්සේ මේව කරන ජරාගෙන. එතකොට තමයි එයා ක්‍රියේට් කළා අපිට කොහොමද මේ අලියට පාසුකමට අපි මේ හදලා දෙන්න ඕනේ. බුද්ධාගමට පුදුම ආදරය ඇත්තටම කියන්නේ. බුදුහාමුදුරුවෝ නිසානේ අපි කරන්නේ. එතකොට මට ඒ කොස් එක විතරයි මට දුන්නත් ඇති කියලා කියනවා. හරියට බුදුහාගමට පුදුම ආදරය තිබේ බුදුහාමුදුරුවෝ. අදටත් ඉතින් මහා පෙරහැරේ අවසන් මහා රන්දෝලියේ හැම අවුරුදු 60ක්ම කන්ටිනියස්ලි අන්තිම මහා පෙරහැරට අපි තමයි යනවා. අද අපිත් එක්ක එකතු වුණා ජ්‍යෙෂ්ඨ කළමනාකාර KCC ආයතනයේ සිසිල් හෙට්ටිආරච්චි මහත්මයා. කාලයක් තිස්සේ මේ වැඩේ ගැන බලන කළමනාකාරතුමා විදියට කියන්නකො මේ කටයුත්ත කොහොමද KCC ආයතනය සම්බන්ධ වෙන්නේ කියලා. කැන්ඩි සිටි සෙන්ටර් ජ්‍යෙෂ්ඨ කළමනාකරු තුස්ත විජේසේන මැතිතුමත් එක්ක දීර්ඝ කාලයක් වැඩ කරන පුද්ගලයෙක් හැටියට අතරම මම දන්නා පමණින් එතුමා 1992 වර්ෂයේදී ඒ වකට රඹුකැල්ලේ විපස්සී මහානායක හඳුරොත් එක්ක පෙරහැර බලන අවස්ථාවක් ලැබිලා ඒ පෙරහැර බලන අවස්ථාවේදී පෙරහැර යන අලියතුන්ගේ ඒ වකට අලියතුන්ට අඳලා තිබ්බ
ඇඳුම් සම්බන්ධව පැහැදීමක් නොතිබුණු හින්දා එතුමා මේ ගැන පොඩි සාකච්ඡාවක් එතෙන්දී ඇති වෙලා ඒ ඇතිවෙච්ච සාකච්ඡාවේ ප්‍රතිඵලයක් හැටියට සුස්ත විජේසේන මැතිතුමා අලංකාර අලියඳුම් පූජා කිරීමට බාරගත්තා. මොකද ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන්න නම්ගම් පවා මේ අලියඳුම් වල ගහලා ඒක ප්‍රදර්ශනය කරලා පෙරහැරේ යාම නුසුදු ක්‍රියාවක් හැටියට එවකට අපේ ගරු සභාපතිතුමත් තීරණය කරා. ඒ ස්වාමීන් වහන්සේ තීරණය කරා, දියවඩන නිලමේ තීරණය කරා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තදානි මහතාව තෝරාගත්තා. මං හිතන්නේ තදානි මහතාව තෝරාගෙන ඒ අලංකාර අලියඳුම් නිර්මාණය කිරීම පමණක් නොවේයි. මං හිතන්නේ එවකට පෙරහැරේ ගිය අලියඳුම් බලා ගන්නා සේවක පිරිස් වලට පවා සෑම රන්දෝලි පෙරහැරකදීම අවසාන මහ පෙරහැර අලංකාරවත් විදියට රටට ජාතියට පුරවැසියන්ට බලා ගන්න මේ අඳුන් ටික නිර්මාණය කරලා දෙන්න එතුමන් පොරොන්දු වුණා. එතුමා අලංකාර අලියඳුම් පූජා කිරීමට බාරගත්තා. මොකද ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන්න නම්ගම් පවා මේ අලියඳුම් වල ගහලා ඒක ප්‍රදර්ශනය කරලා පෙරහැරේ යාම නුසුදු ක්‍රියාවක් හැටියට එවකට අපේ ගරු සභාපතිතුමත් තීරණය කරා. ඒ ස්වාමීන් වහන්සේ තීරණය කරා, දියවඩන නිලමේ තීරණය කරා. ඉතින් ලස්සන කතාවක් ඇහුවා. ඒ වගේම අපි දන්නේ නැති ඉතිහාස කතාවකුත් ඒ අතරින් එළියට ආවා. ඉතින් තවත් මේ වගේම වැඩසටහනකින් හම්බෙලකම් අදට සමුගන්න. පෙරහරට පෙරම